Hi and welcome back to my channel Raw Ideas. අපි Hindu ආගමේ මරණ චාරිත්‍ර සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ. එතකොට පුද්ගලයෙක් මිය ගියාට පස්සේ ඇත්තටම Hindu ආගමේදී ඒ පුද්ගලයා ඉස්සෙල්ලාම සේදීමකට ලක් කරනවා. ජලයෙන් තමයි සෝදන්නේ. හැබැයි ඒ ජලයට මිශ්‍ර කරනවා කිරි, යෝගට්, ගිතෙල්, ඒ වගේම තමයි මී පැණි වගේ ඒවා දාලා ඒවා මිශ්‍ර වතුරෙන් තමයි අර බොඩි එක නැත්නම් ශරීරය මියගිය ශරීරය සෝදන්නේ. ඊට පස්සේ සාමාන්‍ය අපි වගේ පුද්ගලයෙක් මිය ගියොත් ඇත්තටම සුදු සාමාන්‍ය ඇඳුමක් තමයි යාට අඳින්නේ. හැබැයි පූජක පක්ෂයේ කෙනෙක් මිය ගියොත් එයාට කහ හෝ තැඹිලි පැහැති සිවුරක් තමයි ඒගොල්ලන්ට අඳින්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ බොහෝ විට මල් මාලයක් දානවා බෙල්ල වටේට. එහෙම නැත්නම් ඔය තුල්සි කොළ නැත්නම් මේ මදුරු තලා කොළ ටිකක් ඒ මියගිය පුද්ගලයාගේ බෙල්ල වටේට තැබීමක් කරනවා. ඒ වගේම තමයි දැන් ඇඟිලි අපේ අත් දෙකේ ප්‍රධාන ඇඟිලි දෙක මාපට ඇඟිලි දෙක එකට කරලා බඳිනවා. ඒ වගේම කකුල් දෙකෙත් මාපට ඇඟිලි දෙක එක්කව කරලා බැඳලා බොඩි එක නියම පොසිෂන් එකේ තියලා තියෙනවා. ඉතින් අපි ගැන තවදුරටත් කතා කරමු. තව තියෙනවා චාරිත්‍ර ඔවුන්ගේ දිගට කරන ගැන කතා කරමු. Thank you for watching.